ඉතින් කොහොමද ගයිස් මං ඉතින් කාලෙකින් ඔන්න වීඩියෝ එකක් දාන්න ආවේ. මොකද කියනවනම් මගේ ටැංක් ටික තියෙනවා පොන්ඩ් එක තියෙනවා ඒ ටිකේ කාලෙකින් මම මේ ටික බැලුවේ නැති නිසා පොඩ්ඩක් අවුල් වෙලා තියෙන ටැංක් එකෙන් පේන ඇති චුට්ටක් විතර මේ ක්ලීන් කරලා නැති හින්දා චුට්ටක් අවුල් ගිහලා තියෙන ප්ලාන්ට් එහෙම වැඩියෝ ඇවිලා අද මම 2024 වසරේටම වීඩියෝ එකක් දාවේ නැහැ. පොඩ්ඩක් channel එක පෝස්ට් කරලා දෙව්වා. දැන් ආයෙ කන්ටිනියු කරගෙන යනවා වීඩියෝ ටිකක් දාගෙන. මාසෙකට එක වීඩියෝ එකක් ගන්නවත් මම දාන්නම්. මුල් ටිකේ වීඩියෝ දෙක තුනක් එක දිගට වැටේ. මොකද පොන්ඩ් එක හදපු වීඩියෝ එක තියෙනවා මං ගාව. ඒක තාම එඩිට් කරන්න ගමන් තියෙන්නේ. ඔයාලට මේ ටැංක් එක මේ ක්ලීන් කරලා එඩිට් කරන වීඩියෝ එක තමයි බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු මේ ටැංක් එක ක්ලීන් කරගෙන මේ ටැංක් එක දැන් වැඩි ප්ලාන්ට් එකක් තියෙනනේ. මේ ප්ලාන්ට් එකෙන් අපි පොන්ඩ් එක හදන්නේ. පොන්ඩ් එකට ප්ලාන්ට් දාන්න ඒක කරන්නත් ඕනේ. ඒක නිසා මේ ප්ලාන්ට් වල වැඩි ටික ක්‍රිම් කරලා අරගෙන පොඩ්ඩක් වීදුරු ටික මේව කරලා මේකේ අපර් සම් ෆිල්ට් එක තියෙනවා. අපර් සම් ෆිල්ට් එකත් ඇඩ් කරන්න ඕනේ මෙතෙන්ට. දැන් නම් මම ගලවලා තියෙන්නේ. ඒ ටික ඇඩ් කළා මම ඔයාලට වීඩියෝ එක දැන් ඉස්සරහට බලන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් අපි ටැංක් එකේ ඔක්කොම වතුර ටික අඩු කරගත්තා. මම ඔයාලට කැම් එක අරගෙන පෙන්නන්නම් ටැංකිය. හරි. මෙතන මොස්ට් එකක් තියෙනවා. තව මෙන්න මෙතන එකක් තියෙනවා. මෙන්න මෙතන එකක් තියෙනවා. ඒ ටික දැන් ප්ලාන්ට් ගත්තාම මිෂන් සෝල්ට් තියෙනවා. මේ ප්ලාන්ට් උයි තව ප්ලාන්ට් වර්ග කීපයක් තියෙනවා. මෙතන කොරල් කෑල්ලක් තියෙනවා. මේ මගේ ඉස්සෙල්ලා හිටපු මේ බෙල්ලෝ දෙන්න දැන් නෑ. කටු දෙක තියෙනවා මේ දෙන්නගේ. එතන ගල්ල ගැද්දා දෙන මෙතන මේ අපර් සම් ෆිල්ටර් එක තියෙන්නේ. පවර් හෙඩ් එක මෙතෙන්ට සෙට් වෙන්නේ. වතුර එළියට එන්නේ මෙතනින්. ඒකට මෙතන ගලක් දාලා තියෙනවා. මෙතන අපර් සම් ෆිල්ටර් එකේ මේ හෙඩ් එකට සෙට් වෙන්න මෙතන ගල් දෙකක් තියෙනවා. ඔය ටික තමයි කොට දෙකක් තියෙනවා. මේ එක කොටයක් ඇද්ද තියෙනවා. අනිත් කොටේ මෙතන තියෙන තව පොඩි කොට කෑල්ලක් මේ තියෙන්නේ පොඩි එකක්. ෆයිටර් කෙනෙක් ඉන්න මෙතන. හරි දැන් මේකේ ටැංක් එකට වතුර පුරවන්න විතරයි තියෙන්නේ. ෆිල්ටර් එක සෙටප් කරගත්තා. පොඩක් ග්‍රාෆ් එකේ පොඩක් ඩස්ට් එකක් වගේ තියෙනවා. මොකද තාම හරියට නෑ සෙට් වෙලා. ෆිල්ටර් එක
ෆිල්ටර් එක සුද්ධ ගන්න ගියේ නැහැ. මම ෆිල්ටර් එක රන් කරේ නැහැ පහුගිය දවස් ටිකේම. ඒක නිසා ෆිල්ටර් එක කොහොමද ටැංකිය සුද්ධ කරන දවසේ ෆිල්ටර් එක ගන්න. චුටි ප්ලාන්ට් එක කියනවා දාලා අපි ෆිල්ටර් එක රන් කරලා බලමු කොහොමද කියලා. හරි ෆිල්ටර් එක රන් වෙනවා. දැක්කනේ මං අර මේ ට්‍රැවල් එකේ හැම මේව කරේ නෑ. දැන් ඔයාලට පේන ඇතිනේ කොච්චරට මේ වෙලාවේ කියලා. මේ තියෙන්නේ ඔක්කොම මාළුන් චරාව. ටික වෙලාවක් යනකොට මේක සෙටල් වෙන්න. A few moments later.